අපි අද කතා කරන්නේ නින්ද පිළිබඳ මිත්‍යා මත ගැන. එහෙමත් නැත්නම් නින්දේ ඇත්ත නැත්ත. කෙනෙක්ට ඕන වෙලාවක ඕන තැනක නිදාගන්න පුළුවන් කියන්නේ ඒ කෙනා සුවදායි නින්දක් ලබනවද? කෙනෙක් හොඳට ගොරව නිදාගන්නවා කියන්නේ කොච්චර වාසනාවන්තයිද? ඇත්තටම මේගොල්ලෝ වාසනාවන්තද? අපි අද කතා කරමු. කෙනෙක්ට ඕන වෙලාවක ඕන තැනක නිදාගන්නවා කියන එක කාරණා දෙකක් නිසා වෙන්න පුළුවන්. එකක් තමයි ඒ පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ නින්දේ අඩුවක් තියෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් දහවල් කාලේ ඉතා අධික ලෙස නින්ද යන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා දෙකම obstructive sleep apnea කියන රෝගී තත්ත්වයේ ලක්ෂණයන් ලෙස හඳුන්වන්න පුළුවන්. මොකක්ද එතකොට මේ obstructive sleep apnea කියන රෝගී තත්ත්වය? අපි කතා කරමු. අපි දන්නවා අපි හුස්ම ගන්නකොට හුස්ම හුවමාරු වෙන්නේ ශ්වාස නාලය කියන ටියුබ් එකක් වගේ. එහෙමත් නැත්නම් බටයක් අපි කියමුකෝ. අනේ ටියුබ් එක වටේට තියෙනවා මාංශ පේශි. එතකොට අපි දහවල් කාලයේදී හුස්ම ගන්නකොට එහෙමත් නැත්නම් අවදියෙන් ඉන්නකොට හුස්ම එහා මෙහා යන්නේ මේ මාංශ පේශි තද කරලා මේ ටියුබ් එක කෙලින් කරලා ඇරලා තියාගන්න එකේ. හැබැයි අපි නිදාගත්තාම මොකද වෙන්නේ? මාංශ පේශි ඉහිල් වෙනවා. එතකොට මේ ටියුබ් එක වෙනදට වඩා ටිකක් බුරුල් තත්වයක් එහෙමත් නැත්නම් ඉහිල් ස්වභාවයක් ගන්නවා. සාමාන්‍ය කෙනෙක් නිදාගත්තාම මේක ඉහිල් වුණත් එයාගේ වාතය එහා මෙහා යන එකට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය ගෙරවීමක් ඇති වෙන්නත් පුළුවන්. හැබැයි obstructive sleep apnea රෝගී තත්ත්වයේ තියෙන කෙනෙක්ගේ මේ ශ්වාස නාලය අපි නිදාගත්තාම හරියට වතුර බටයක් උඩින් කකුල තිබ්බා වගේ එක පාරටම බ්ලොක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? හුස්ම එහා මෙහා යන එක නවතිනවා එක පාරටම. අපේ රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වෙනවා. මොළයට හම්බෙන ඔක්සිජන් ප්‍රමාණයත් අඩු වෙනවා. එතකොට මොළය ටිකක් පැනික් වෙනවා. එහෙමත් නැත්නම් කලබල වෙනවා කිව්වොත් නිවැරදි. එතකොට එයා කරන්නේ අපව චුට්ටක් බාගෙට ඇහැරවලා මේ ටියුබ් එක වටේ තියෙන මාංශ පේශි ටිකක් තද කරන්න උත්සාහ කරනවා. එහෙම කරලා මේ ටියුබ් එක ඕපන් කරලා එහෙමත් නැත්නම් විවෘත කරලා එයාගේ වාත හුවමාරුව ආයෙත් හරි ගස්ස ගන්න එකයි. obstructive sleep apnea තියෙන අයට අධික ලෙස ගෙරවීමක් එහෙමත් නැත්නම් නිින්දෙන් අවදිවීමක් තිගැස්සීමක් වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට මම අර කලින් කියපු කාරණා දෙක කෙනෙක්ට ඕන වෙලාවක ඕන තැනක නිින්ද යනවා කියන එකවත් ඒ කෙනාට හොඳට ගොරව නිින්ද යනවා කියන එකවත් සුවදායි නිින්දක ලක්ෂණ කියලා අපිට හඳුන්වන්න බෑ. මේක obstructive sleep apnea කියන රෝගී තත්ත්වයේ ලක්ෂණයන් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබත් ඕන වෙලාවක ඕන තැනක නිින්ද යන කෙනෙක්ද? එහෙමත් නැත්නම් තදින් ගොරව නිදින කෙනෙක්ද? එහෙනම් මේ කාරණා පිළිබඳව මීට වඩා සැලකිලිමත් වන්න. නින්ද පිළිබඳව මේ වගේම වැදගත් කරුණු කාරණාත් එක්ක අපි ඊළඟ එපිසෝඩ් එකේදී හම්බ වෙමු.